මෙම දුර්ලභ දසුන් පෙළ අපගේ ඩ්‍රෝන් කැමරාවට හසුව තිබුණේ මහියංගන නගරයේ ආසන්නයේ පිහිටි වේර ගංතොට පාලම යටින් ගලා බසින මහවැලි ගඟ අසබඩදී. මේ ආකාරයෙන් වනාලීන් බිම වැතිරී නිදා සිටින ආකාරය ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන අති දුර්ලභ දර්ශනයක්. ඊට හේතුව වන්නේ ශීරපායි සතුන් අතුරින් අලි ඇතුන් කියන්නේ ඉතාමත් කෙටිම නින්දක් ලබා ගන්නා සත්ව කොට්ටාශයක් වීමයි. බොහෝ විට ඔවුන් සිය නින්ද ලබා ගන්නේ ගසකට වාරු වීගෙන හෝ හිටගෙන වීම විශේෂත්වයක්. යම් හේකින් අනතුරක සේයාවක් දුටුවොත් ඔවුන් දින දෙකක් තුනක් හෝ නිදි වංශිතව බොහෝ දුරගමන් කරන බව තමයි අලි පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන විදිහට ස්වභාවික පරිසරයේදී අලි ඇතුන්ගේ විවේක කාලය දවසකට පැය 2කට විතර සීමා වනවා. සත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔවුන් දවස් 3-4කට සැරයක් මේ විදිහට බිම වැතිරිලා අඩ නිින්දේ පසු වෙනවා කියලයි. ඒ වගේම මේ වගේ බිම වැතිරිලා නිදියන්න සද්ධන්තයින් පෙළඹෙන්නේ අවට භූමියේ ආරක්ෂාව අතිශයින්ම තහවුරු බව දැනුනොත් පමණයි. එහෙම බලනකොට මේ වගේ ජනාකීර්ණ ප්‍රදේශයක හතර ගාතේ වැටී ඉන්න මේ සද්ධන්තයින් ලෝක ඉතිහාසගත වෙන්නත් බැරි කමක් නැහැ. මොකද මේ අය මේ වගේ නගරයක් ආසන්නයේම වැතිරිලා නිදාගත්ත පළමු වනාලි කණ්ඩායම වෙන්නත් පුළුවන් නිසා.